සමහර ජීවිත මේ ලෝකයට එන්නේ කිසිවකුගේ ආදරයක් උරුම කරගෙන නෙවෙයි. තමන්ව මෙලොවට බිහි කළ මව පවා තමන්ගෙන් ඈත් වෙද්දී මේ පුංචි හදවතට දැනුණු වේදනාව වචනවලට පෙරලන්න පුළුවන්ද? සීතල පොළව මත තනකොළ අස්සේ වැටී සිටි මේ කුඩා පන්හිඳා තමන්ගේ අම්මා එනකුරු බලා සිටියා. නමුත් ඇය ආවේ නැහැ. ඔහු එතන තනි වුණා. ඇස් පවා පියවී තිබුණු ඒ අසරණ මොහොතේ ඔහු හෙව්වේ එකම එක උණුසුමක් විතරයි. අම්මාගේ ප්‍රතික්ෂේප වීම නිසා මරණය සොයා යන්නට ගිය මේ පුංචි ජීවිතය කරුණාවන්ත දෑතක් විසින් බැලඳගත්තා. බින්දු බින්දු කිරි පොවමින් ඒ අඩපණ වූ හුස්ම පොදට අලුත් පනක් දුන්නා. ඔබට පේනවද අද ඒ දෑස්වල තියෙන දීප්තිය? තමන්ට අහිමි වුණු ඒ මව් සෙනෙහස අද ඔහුට වෙනත් රූපයකින් ලැබිලා. ආදරයට පුළුවන් මියදුණු බලාපොරොත්තු නැවත අවදි කරන්න. අතහැර දැමූ හැම ජීවිතයක්ම පණ ගැන්වෙන්නේ තවත් කෙනෙකුගේ පරිත්‍යාගය මතයි. අම්මා නැති ලෝකේ ඔහුට අද මුළු ලෝකයක්ම ලැබිලා. මතක තබා ගන්න, ඔබ පාරේ දකින ඒ අසරණ බැල්ම පිටුපස ලොකු වේදනාවක් හැංගිලා තියෙන්න පුළුවන්. සත්ව කරුණාව කියන්නේ හුදෙක් වචනයක් නෙවෙයි, එය ජීවිතයක් බේරා ගැනීමක්. මේ පුංචි පැටියාගේ සිනහවට ඔබත් ආශිර්වාද කරන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න.